ආයුබෝවන් අපේ දේශීය ආහාර පානවල තියෙන ಗುಣ සහ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව අපි වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කරනවා මේ දිනවල. අපි අද සම්බන්ධ කරගත්තා මේ පිළිබඳව කතා කරන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සජීවා හැරපදිනී මහත්මිය ආයුබෝවන්. අයිබුවන්. අද ඔබතුමගෙන් අහන්න ඕන විශේෂයෙන්ම අපි දන්නවා ගොඩක් දෙනෙක් බඩගිනි වෙන්නේ නැහැ, කන්න අමාරුයි, ආහාර රුචියක් නැහැ හිතේ කියලා කියන අවස්ථා. එහෙම නැත්නම් හරි කම්මැලි, ඔතෑණි, හරි අමාරුයි, එකට නැගිට ගන්නවත් පණ නැහැ කියන තත්ත්වයන් අපි දකිනවා. එන්න වයස යනකොට මේ තත්ත්වය බොහොම බරපතල විදිහට කියන්න පටන් ගන්නවා. ඊළඟට මේ වෙනකොට පිළිකා ආදී රෝග ගණනාවක් අපේ සමාජයේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. නමුත් අපි පැරැන්නෝ අපි අහලා තියෙනවා ඔය කිසි ගින්නක් තිබුණේ නැහැ. බොහොම පරිස්සමට තමන්ගේ ජීවිතේ බොහොම මහන්සිලා වැඩපළ කළා ගත කරපු බොහොම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තිබුණේ. ඔවුන්ගේ ජීවිතේට එකතු වෙච්ච ඔවුන් එකතු කර ගනිපු අපිට අමතක වෙච්ච දේවල් මොනවද? මේ තත්ත්වයන් මගහරව ගන්න, ආහාර රුචි වැඩි කරගන්න, එහෙම නැත්නම් ඇගේ ශක්තිය වර්ධනය කරගන්න. ඇත්තටම කල්ප අපි බැලුවොත් එහෙම අපේ පැරණි අය විශේෂයෙන්ම ඊටාම හොඳ නිරෝගී කාය ශක්තියෙන් යුක්ත පිරිසක්. ඒ වගේම ඊටාම හොඳින් දැන් අපි ගත්තොත් අපේ රට කෘෂිකාර්මික රටක්. මිනිස්සු ඊටා හොඳින් ධාන්‍ය වර්ග, අල වර්ග මේවා හොඳට ආහාරයටගෙන ශක්ති සම්පන්නව වැඩ කරපු අය. අපි අද ඊට සාපේක්ෂව විවිධාකාර ආහාර පාවිච්චි කරත් ගොඩක් අය කියන ප්‍රශ්නයක් තමයි මට ආහාර රුචිය නැහැ. එතකොට අපි ඇත්තටම සමහරක් අවස්ථාවලදී රුචිකාරකයක් විදිහට විවිධාකාර කෘත්‍රිම දේවල් පාවිච්චි කරනවා. සමහරට ආහාර ගන්නකොට අපි වෙනත් ආහාර රුචිය වැඩි කරන දේවල් පාවිච්චි කරනවා. පාන වර්ග කියලා පාවිච්චි කරනවා. නමුත් මේවා ගත්තොත් ඇත්තටම කොයිතරම් ශරීරයට හානිකරදායක තත්ත්ව ඇති වෙනවද කියන එක අපිට ඇත්තටම කියාගන්න බැරි තරම්. නමුත් ඔබ දන්නවද අපේ පැරැන්නෝ ආහාරයට ගන්නකොට ආහාරයට සමහරක් වෙලාවට දෙහි බින්දු දෙක තුනක් එකතු කරලා තමයි කැමරට ගන්නෙ. ඒකෙන් මොකද වෙන්නේ? ආහාර රුචිය වැඩි කරනවා. ඇත්තටම අපි ගත්තොත් එහෙම අපි වුණත් ආහාරයට නිකන් දෙහි ටිකක් එකතු කරොත් එහෙම කොයිතරම් මේකට ආහාර රුචියක් ඇති වෙනවද? ඒ වගේම ඒක අපි විද්‍යාත්මකව බැලුවොත් මේ දෙහි දොඩම් මේ විදිහ දේවල් අපි කියනවා ඒවා පැංගිරි කුලේ දේවල් මේවයින් විශේෂයෙන්ම අපි බැලුවොත් නවීන විද්‍යාත්මකව මේ වගේ තියෙන විටමින් C ඊටාම අධික ප්‍රමාණයක් තියෙනවා. මේ විටමින් C අධික ප්‍රමාණයක් තිබීම නිසා ඒක අපි කියනවා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. මම කිව්වොත් බහුලව පාවිච්චි කරන මේකට ඉංග්‍රීසි වචන තමයි ඇන්ටිඔක්සිඩන්ට්. ඇත්තටම මේ ඇන්ටිඔක්සිඩන්ට් නිසා වෙන්නේ ශරීරයේ ඇතිවෙනවා විවිධාකාර ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන මුක්තඛණ්ඩ ඇතිවීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. මේ මුක්තඛණ්ඩ වැඩිවීම නිසා තමයි ශරීරයේ අපි ඇතිවෙන අප්‍රාණිකතාවය ඒ වගේම විවිධාකාර පිළිකා රෝග වලට හේතුකාරක වෙනවා මේ මුක්තඛණ්ඩ. ඒ වගේම අපි ගත්තොත් අපි සමහරක් අවස්ථා ශරීරයේ ඇතිවන ඔය වයසට යෑමේදී වෙන කොණ්ඩය සුදු වීම වගේ හැම රැලිවීම මේව ඇති වෙන්න පුළුවන් මේ මුක්තඛණ්ඩ එකතු වීම නිසා. දෙහි දොඩම් වෙනි මේ පැංගිරි කුලේ දේවල් වලින් ඇත්තටම අපේ ශරීරයේ මේ මුක්තඛණ්ඩ ඉවත් කිරීම සිද්ධ වෙලා ප්‍රතිඔක්සිකාරක ගුණය ඇති වෙලා අපිට මේ මුක්තඛණ්ඩ එකතු වීම නිසා වෙන ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීම විවිධාකාර පිළිකා වලට ඇතිවන තත්ත්ව වලින් මිදීමට ඊටාම උදව්වක් වෙනවා. ඒක නිසා අපි ඇත්තටම අපේ එදිනෙදා ආහාරවලට ඒ වගේම අපේ පානවලට විශේෂයෙන්ම අපිට පුළුවන් නම් මේ දෙහිවෙනි දේවල් එකතු කරගන්න ඒක ඊටාම හොඳ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මම මේ පොඩි කාලේ බලපු කාටුන් එකක් මතක් වුණා. අර සූරවප්පා කාටුන් එකේ වෙදපප්පා අරගෙන යනවා මේ අරිෂ්ට බැරල් එක නැති වුණාට පස්සේ අමුතුම විදිය එකක්. ඒකේ අපි අහලා තිනවා ඒකේ තිබුණේ තේ කියලා. තේ වලටත් තියෙන දෝ වගේ ගුණාංගයක්. මම ගොඩක් වෙලාවට අහලා තියෙනවා දැන් ගොඩක් කරලා අපි අර වැඩපළ කරනකොට අපේ මිනිස්සු තේ ටිකක් බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒක පුරුද්දක් විදිහට අපි පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. තේ ටිකක් බොහම පොඩි එනර්ජි එකක් නැත්නම් ශක්තියක් එනවද? ඇත්තටම කල්ප විශේෂයෙන්ම මේකේ අපි විශේෂයෙන් කළු තේ ගත්තොත් කළු තේ කියන්නේ අපිට උත්තේජකර පානයක්. අපි ඇඟ මහන්සිලා ඉන්න අවස්ථාවලදී අපිට තේ එකක් බිව්වොත් අපේ ශරීරයේ තියෙන යම් ප්‍රබෝධමත් භාවයක්. ඒ වගේම ඔබට පුළුවන් නම් ඒ බොන තේකට පොඩ්ඩක් දෙහිච් බින්දුවක් විතර එකතු කරලා බොන්න. මේකේ රසය ඒ වගේම තව ගුණය අපිට වැඩි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ උත්තේජකාරී ප්‍රබෝධමත් පානයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි මම හිතනවා මේ කියවෙච්ච කරුණු කාරණා අපේ ජීවිතේ එකතු කරගන්න අපිට පුළුවන් නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරගන්න අවස්ථාව ලැබෙනවා.
ඉතින් කාර්යබහුල ජීවන රටාවත් එක්ක අඩු ගානේ කෑම එකට දෙහි දාන්න තියා දෙහි ගෙඩියක් හොයාගන්න දෙහි ගෙඩිය සති කාලෙකින් දැකපු මිනිස්සු දැන් ඉන්නේ. ඒ නිසා කල්පනා කරලා බලන්න පුළුවන් අවස්ථාවලදී මේවා තමන්ගේ ජීවිතේ තමන්ගේ එදිනදා ආහාර වලට එකතු කරගන්න. මේකෙන් ඔබට ලබා ගන්න පුළුවන් දේවල් බොහෝමයි ඔබේ ජීවිතයේ ඉදිරි ගමන් මඟ බොහොම ශක්තිමත්ව ගත කරන්න පුළුවන් අවස්ථාවන් ඕන තරම් අපේ සමාජයේ හොයාගන්න පුළුවන් අපේ ආහාර පාන ඇතුළෙන් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. බොහොම සුබ දුන අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබට බොහොම සුබ අපිත් එක්ක සම්බන්ධ වුණාට.